මේ දවස්වල හැමෝටම උණ තියෙනව නේද? ඒක වෛරස් උණක් වෙන්න පුළුවන්. අද වෙනකොට ලංකාවේ වෛරස් උණ කීපයක්ම පවතිනවා. ඒ අතරින් සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, ඩෙංගු, චිකන්ගුන්යා හා කොවිඩ් ආසාදනය සුලභව පවතිනවා. වෛරස් ආසාදනය වීමකින් ඇතිවන මේ තත්ත්වය මේ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. දින කිහිපයක සිට පවතින උණ, කැස්ස සහ සෙම, මස්පිඩු වේදනාව, හිස රදය, දෙහෙට්ටුව, උගුරේ වේදනාව. වෛරස් උණක් හැදුනහම අපිට මොනවද කරන්න පුළුවන්? හොඳ විවේකයක් ලැබීම වෛරස් උණක් සුව වීමට ගොඩාක් බලපානවා. ඊට අමතරව දිනකට ප්‍රමාණවත් ජලය පානය කිරීම, පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් ලබා නොගෙන සිටීම මේ කාලය තුලදී වැදගත් වෙනවා. නමුත් දින 3කට වඩා උණ පවතිනවා නම්, සමේ රෑෂ් වැනි තත්ත්ව පවතී නම්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා.